අද අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර නාරම්පනාවක. අපි දැන් මේ ඉන්නේ නාරම්පනාවට කිව්වේ කියන්නේ අපි දැන් ඉන්නේ පන්විල ප්‍රදේශයේ ලොකු තේවත්තක් මැද. ඒකත් අපි දැන් ඉන්නේ මෙතන පාලමක් තියෙනවා. ඒකට කියන්නේ පාලම යට ඇල්ල කියලා. හරිද? ඉතින් අපිට තව යන්න කිලෝමීටර් සාමාන්‍යයෙන් 10ක වගේ දුරක් තියෙනවා. ඉතින් අපි දෙන්න දැන් වෙලාව 11:00මාරයි. තව පැය භාගයක් විතර යද්දි අපිට යන්න පුළුවන්. ඉතින් අපි තාම ඔයාලට කිව්වේ නෑනේ අපි කොහෙටද මේ යන්නේ කියලා. අපි ඉතින් අද යන්නේ ජෝඩු ඇල්ලට. ඒතකොට ওই ජෝඩු ඇල්ල කියන එකේ ওই නම හැදිලා තියෙන්නේ එතන දියඇලි දෙකක් තමයි එක ළඟ වැටෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු ජෝඩු ඇල්ලේ අද හොඳට වතුර තියෙනවද? ඉතින් කොයි වගේ ලස්සනක්ද තියෙන්නේ? ඒ ජෝඩු ඇල්ලේ තියෙන්නේ ලොකු තේවත්තක් මැද්දේ. ඉතින් අපි ගිහලා බලමු අපේ ගමන කොයි වගේ ලස්සන ගමනක්ද කියලා. අපි දැන් මේ ඉන්නේ ජෝඩු ඇල්ලට ගොඩක් ළඟින්. ඒ කියන්නේ අපිට තව තියෙන කිලෝමීටර් එකක් නැත්නම් මීටර් 750ක් වගේ දුර. ඉතින් අපි එන අතරමඟ අපිට හම්බුණා ලස්සන ගඟක්. ඉතින් ලස්සනයි කියන්නේ අතරම මාර ලස්සනයි. එතන මං හිතනවා අර ජෝඩු වලට වඩා ලස්සන ඇති මේ අපිට එන අතරමඟ හම්බුණ තැන් ඊට වඩා ලස්සනයි. ඉතින් බලන්නකෝ මේ ලස්සන. අතන ඈතින් හොටෙල් එකක් පේනවා. එතන මම හිතන්නේ ගොඩක් ලස්සනට හොඳ view එකක් පේනවා ඇති. මේ පැත්ත තමයි ගොඩක්ම ලස්සන. මෙතන පල්ලෙහාම මෙතන යන්නේ. ඔතනින් පල්ලෙහාම. ඉතින් අපි දැන් අපේ වාහනේ නවත්තලා අපි තැනට ඇවිල්ලා ඉන්නේ. මේ චුට්ට දුර අපිට යන්න තියෙන්නේ පයින්. එයා මල් කරපු දෙන් අපි අපිට යන්න තියෙන්නේ අන්න අතෙන්ට වල් පේනවද දන්නේ නැහැ. ගස් අස්සෙන් වතුර වැටෙනවා. එතකොට මෙතන තියෙන්නේ භාවනා මධ්‍යස්ථානය. එක කුණ්ඩෙල්ලා ඉතින් අපි නවතින්න නැතුව යමු. ය අපිට යන්න තියෙන්නේ තව චුට්ට දුරයි. යන්න අතන තමයි දියලා තියෙන්නේ. මෙයා කුඩැල්ල වුණට බයයි, මාත් චුට්ටක් බයයි. මේ ඉන්නේ කුඩැල්ල. ඌ ගැලවෙන්නේ නැත් වැටුණා. මේ මොට බෑ. අනේ යන්. හරි තව චුට්ටයිනේ තියෙන්නේ යන්. වා බිම බලන්න නැතුව යන්. ඊට පස්සේ එළිලා හිටියොත් ගලවන එකනේ. One eternity later. දුවන්න එපා ඉතින්. ඇයි? මොකද්ද? නෑ ඒ තනකොළ ගෑවෙද්දි අනේ සීතල දැනෙන්නේ යන්. ඔයා නැවතුනහම තමයි එල්ලෙන්නේ උන් ඈ. පුදුම බයක් තියෙන කූඩැල්ලොන්ට. ඉතින් අපි දැන් දියැල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. පේනවනේ ඔයාලට දියැල්ල.
අපි දැන් ඉන්නේ දියැල්ල ළඟමයි. ඉතින් guys අපි දැන් දියැල්ලට ඇවිල්ලා අපි ෆොටෝස් ගැහුවා වීඩියෝස් ගත්තා හැමදේම කරලා ඉතින් දැන් අපි ඔයාලට මේ දියැල්ලේ ලස්සන පෙන්වනවා. ඉතින් අපි ගෙදරින් ආවෝදී පිළියෙල ගාව 9:00. ඔව් අපි 9:00 විතර ආවේ. ඉතින් අපිට ලස්සන දැන් හම්බුණානේ. ඉතින් අපි ඒවත් ඔයාලට පෙන්වනවා. ඉතින් ඒ තැන් වල අපි ඉඳලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන එනකොට අපිට තවත් ඉතින් වෙලා ගියා දුක. හරිනම් අපිට එන්න සාමාන්‍යයෙන් පැය දෙකක් කිට්ටු වෙන්න වගේ ගියා. අපි ආවේ නුවරින්දලා කටුකස්තොටින් මාතලේ පාරේ ඇවිල්ලා මඩවල ඊට පස්සේ පන්විල ඊට පස්සේ තමයි නරම්පනාවට ආවේ. නරම්පනාව කිව්වොත් ඉතින් ඔයාලා දන්නවා හොඳටම නරම්පනාව කියන්නේ දියැලි මොකද්ද? දියැලි වලින් පිරුණු ලස්සන ප්‍රදේශයක්. ඉතින් ගොඩක්ම තියෙන සේවතු එතකොට දියැලි එතකොට ලස්සන පාරවල් ඉතින් ඔයාලට આવොත් ඒවා අපි වගේම ඔයාලට ඒ අත්දැකීම ගන්න පුළුවන්. මේ වගේ තව සුන්දර තැන් හොයාගෙන ලස්සන තැන් මාර්කට් වල අපිට පොඩි වෙලාවක් පොඩ්ඩක් මම ඇරුණා දවස් කියන්නේ ඉතින් තියෙන පොඩ්ඩක් ඇවිද්දා වීඩියෝ එකක් ගන්න වෙලාවක් ඇවිත් නැහැ. එන්නත් අපි ඉස්සරහට බලාගෙන ඉන්නවා තව ලස්සන තැන් වල අපිට පුළුවන් හැමෝම ඔයාලා ලස්සන තැනක් පෙන්වන්න ලස්සන තැනකට එක්කයි යන්න. මම නම් කියන්නේ නිවාඩු දවස්වලට එන්න ඕනේ. ඒකලා ලස්සන බලන්න එතකොට ඒකාකාරී ජීවිතේ දෙන්න පුළුවන්. මාසිකල් සැරයක්වත් අදම මේ වගේ තැනකට ඇවිල්ලා ඔළුව නිදහස් කරගන්න ඕන. ඒක හරිම නිදහස් වෙනවා. කියලා වෙලා ඉන්නකොට අපි දැන් ඒකාකාරී නිසා අපි මේක වෙනස් වෙනවා. ඒකට ඇවිල්ලා ලස්සන බලන්න අපිත් එක්ක එකතු වෙන්න හැදලා. ඉතින් අපිට අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. ඉතින් මේ වගේ තැනකට ඔයාලට එන්න කැමති නම් ඔයාලා එන්න ඇවිල්ලා පරිසරය කිසිම හානියක් කරන්නේ නැතුව, විනාශ කරන්නේ නැතුව, අඩුම ටොපි කොලයක්වත් දාන්නේ නැතුව ආපහු ඒව අරගෙන ගිහිල්ලා මේ වගේ තැන් විඳින්න. ඉතින් එහෙනම් අපේ vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එකකින් හම්බ වෙනකම් අපි මෙතනින් නවතිනවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බ වෙනකම්